හයිබොන් යාලුවනේ ඉතින් මේ පනිවිඩය පහසයනි ශිෂ්ත්ව විභාගයට මුහුණ දෙන අපේ දරුවන්ගේ දෙමාපියන්ට ඉතින් පවස ශිෂත්ව විභාගයට තියෙනවා ගණි ගැටලු සම්බන්ධ පේපර එකක් හරිද එතකොට මේ ගණිත ගැටලු පේපර එක ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ඔක්කොම ගණිත ගැටලු මේ කේටික්‍රම හරහා දන්න පුළුවන් කියලා. ඒත් දැන් මෑත කාලේ අපි බැලුවම පේපර්ස් බැලුවම ගොඩක් ඒවා මේ ඒ වෙලේට මමගේ මනස පාවිච්චි කරලා බුද්ධිය මෙහෙवला හදන්න ඕනි ගණන්. එතකොට කෙටිකම යොදාගෙන හදන්න පුළුවන් ගණන් කීපෙකුත් එනවා. එතකොට ශිෂ්‍යත්ව පේපරේ කොටස් දෙකකට එනවා. එකක් කැටිකම පාවිච්චි කරලා හදන්න පුළුවන් ඒවා අනිත් ඒවා පාවිච්චි කරන්නේ නැතුව හදන්න පුළුවන් ඒවා. ඉතින් මේ ඔක්කොම ආවරණය වෙන විදිහට අපි ගණිත ගැටලු PDF ෆයිල් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ PDF ෆයිල් එකේ ඔයාලට දැක ගන්න පුළුවන් මේ කෙටිකම පාවිච්චි කරලා හදන්න පුළුවන් ගණිත ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට අංක ගැටලු ඒ වගේම බාර සම්බන්ධ ගැටලු එනවා. ඊට පස්සේ බෝල සම්බන්ධ ගැටලු එනවා. බෝල ගණන් හදන්න. ඊට පස්සේ චතුරස්‍ර ගණනය කරන්න එනවා. ඊට පස්සේ ධාතු කැට සම්බන්ධ ගණන් එනවා. මේවට කෙටිකම පාවිච්චි කරලා හදන්න පුළුවන් ඉක්මනට. එතකොට ඒවා කෙටිකම අනිවාර්යෙන් දැනගෙන ඉන්නත් ඕනි. මොකද නැත්නම් ටයිම් එක කාලය සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. මෙහෙම කෙටිකම දැනගත්තේ නැත්තම්. ඒ වගේම කෙටිකම නැතුව හදන ගන්නුත් එනවා. ඒව ඇවිල්ලා ඒ වෙලාවට තමන්ගේ බුද්ධිය මෙහෙवला හදන්න පුළුවන් හදන්න ඕනි ගණන්. ඒතකොට මේ වගේ ගණනුත් අපි මේ PDF ෆයිල් එකේ ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ ඉසට් කියන ෆයිල් එකට ගියාට පස්සේ තියෙනවා මේ පෙරහුරු කියලා ප්‍රශ්න ටිකක්. මේ පෙරහුරු ප්‍රශ්න මෙතන තියෙනවා 100 ගණක්. මේ ඔක්කොම තමන්ගේ ළමයිගේ මනස මෙහෙवला හදන්න පුළුවන් ගණන්. එතකොට කෙටිකම පාවිච්චි කරන්න අමාරු මේවට. හරිද? එතකොට එහෙම ගණනුත් මේ ෆයිල් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් රුපියල් 500ක් වැනි මුදලකට තමයි අපි මේක ලබා දෙන්නේ. ඉතින් අවශ්‍යය මට 071 521 0519 WhatsApp පණිවිඩයක් දෙන්න. අදාළ විස්තර මම එවන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.